අවමවාදයට පෙර මට දැනුනේ අධික ලෙස යටපත් වී ඇති බවයි. දේවල් ආතතිය කිසිවිටකත් ප්‍රමාණවත් කාලයක් නොමැතිකම නිසා. නමුත් මම මගේ ජීවිතය සරල කළ පසු සියල්ල වෙනස් විය. අංක 1 මානසික පැහැදිලිකම. මා වටා තිබූ අවුල් සහගත දේවල් ඉවත් කළ විට මාගේ මනසේ තිබූ අවුල් සහගත දේවල් ඉවත් කෙලිමි. අවසානයේ මට පැහැදිලිව සිතීමට වඩා හොඳින් අවධානය යොමු කිරීමට සහ හුස්ම ගැනීමට පහසු විය. අංක 2 වැඩිපුර මුදල් ඉතිරි කිරීම. ආමවාදයේ මට දේවල් විකිණීමට ඇති නිසාම ඒවා මිලදී ගැනීමේ පුරුද්දෙන් මිදීමට උපකාරී විය. දැන් මම අඩුවෙන් මිලදී ගන්නවා සහ වැඩිපුර ඉතිරි කරනවා. අංක 3 වැඩි කාලයක් සහ නිදහසක්. අඩු දේවල් යනු පිරිසුදු කිරීම අඩුවීම, සංවිධානය කිරීම අඩුවීම සහ පවුල, විනෝදාංශ සහ විවේකය වැනි සැබවින්ම වැදගත් දේවල් සඳහා වැඩි කාලයක් ගත කිරීමයි. අංක 4 කෘතඥතාව. අවමවාදයේ මට ඉගැන්වුවේ මා සතුව නැති දේ පසුපස හඹා යාම නවතා මා දැනටමත් කරන දේ අගය කිරීමට පටන් ගැනීමටයි. අංක 5 වඩා හොඳ පුරුදු. මගේ අවකාශය සමග චේතනාන්විත කටයුතු කිරීම මගේ ජීවිතයේ සමග චේතනාන්විතව කටයුතු කිරීමට හේතු විය. මම දැන් වඩා හොඳින් සැලසුම් කරමි. මන්දගාමීව ජීවත් වෙමි සහ සැබවින්ම වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කරමි. අවමවාදයේ යනු අඩුවෙන් තිබීම ගැන නොවේ. එය වැඩි යමක් සඳහා ඉඩක් නිර්මාණය කිරීමයි. සාමය, අරමුණ, ප්‍රීතිය මාව විශ්වාස කරන්න. ඒ ඊටා වටිනවා. එක් ප්‍රදේශයකින් ආරම්භ කරන්න. ලාච්චුවක් හෝ අල්මාරියක් වැනි. ඔබෙන්ම මෙසේ අසන්න. මට ඇත්තටම මේ අවශ්‍යද? ප්‍රමාණයට වඩා ගුණාත්මක භාවය කෙරෙහි අවධානය යොමු කරන්න. අනවශ්‍ය දේවල් එපා කියන්න ඉගෙන ගන්න. ඩිජිටල් අවමවාදයේද ඒ තරමටම වැදගත් වේ. අවමවාදය යනු අඩු දේවල් ගැන නොවේ. ඒ වඩාත් අර්ථවත් දේවල් සඳහා ඉඩ සැලසීම ගැනයි.